වෙනදා මිලට වඩා අඩුවෙන් රුපියල් 500ක් අඩුවෙන් ගමුද ඕකිඩ්. වාසනාවන්ත සුබ දවසක් වේවා. මේ පෙන්වන්න යාළුවනේ අද යන්න රෙඩි වෙන ටිකක් අඩු මිලට යන අර ඉහත පෙන්වුව ඕකිඩ් වර්ග 3 පැල. ඉතින් මේ ගොඩක් පැල 10 වගේ ගද්දි මේකත් අඩු මුදලකට දුන්නේ. පැල 10ට වඩා වැඩි ප්‍රමාණයක් ගද්දි. ඉතින් මට හිතුණා පැල ගොඩක් අහන අය ඉන්නවනේ ටිකක් අඩුවට ඕකිඩ් වර්ග හොයන අය. ඔයාලටත් මේකේ වර්ග 3 දාලා පැකේජ් විදියට හදලා මම දෙන්නම්. ඉතින් එහෙම මේ වගේ පොඩි පැල. මේ ගොඩාක් ලොකු නෑ. මම සාමාන්‍යයෙන් මේ වගේව ගන්න අය ඕකේ නම් විතරයි දෙන්නේ. මේ ගොඩක් ලොකු නෑ. පේනවද ඔයාලට? කුඩා පැල. ඔය කුඩා පැල මේ වර්ග 3. ඉතින් එහෙම ඕකේ අයට එහෙම පැකේජ් එකක් විදිහට හදලා දෙන්නම්. මේවත් ඉතින් ඒ කස්ටමර් නර්සරි එකකට ගන්න යාට මේ තත්ත්වය අරන් හදාගන්න පුළුවන් කිව්ව හින්දා තමයි දෙන්නේ. සාමාන්‍ය නැත්නම් මං යවන පැල මීට සාපේක්ෂව මීට වඩා ලොකු කරලා තමයි දෙන්නේ. එතකොට ඉතින් පොහොර වතුර දාලා නඩත්තු කරලා ශ්‍රමය ඒවත් එක්ක මිල වැඩි වෙනවනේ. ඉතින් මේවා ඊට වඩා අඩු මුදලකට වැටෙන විදිහට තමයි පැකේජ් එක දුන්නේ. ඉතින් මේක ගැන දැනගන්න කැමති අයත් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේ තියෙන්නේ ඉතින් මගේ වැල් ඕකිඩ් වල ලොකුම ලොකු ගහ. මේකේ තද දම්පාට මල් පොකුරක් තමයි එන්නේ. ලොකු ගහක් මෙච්චරයි මටත් තියෙන මේ මවුසාකය. මේක එහෙම සේල් කරන්න විකිණීම පිණිස නෙමෙයි මේ පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ වර්ගෙනොයි මේකේ දම්පාට මලක් වෙසක් ඕකිඩ් මල වගේ මලක් තමයි එන්නේ. හැබැයි ඒ වුණාට මේකේ මල ඊට වඩා ලොකුයි. අනිත් එක පැහැය දම්පාට තද වැඩි. සාමාන්‍ය වෙසක් ඕකිඩ් එකේ කලයකට වඩා. අනිත් එක මේ ඉත්තේ තියෙන කොළ සම්පූර්ණ හැලෙනවා. හැලුණාට පස්සේ ඒ වගේ මල් දෙනවා. මෙන්න මේ විදිහට අත්ත සම්පූර්ණ හැලිලා මේ කලින් මල් පිපිලා තිබිච්ච එකක්. දැන් නම් මල් නැහැ. මල් දෙනවා. ඒ විදිහට සම්පූර්ණ මේ අතුවල කොළ හැල්ල තමයි එයාගේ මල් එන්නේ. මේ පැකේජ් එකට ආය ඉන්ක්ලූඩ් වෙනවා මෙන්න මේ වර්ගය. මෙන්න මේ වර්ගෙ මේ මගේ මවුෂාකේ පෙන්නන්නේ. ඔයාලට පේන ඇති කියලා හිතෙනවා. මෙට්‍රොන පහලට මේ තියෙන බලන්න එයාගෙත් කොළ ලොකුයි. මේ මං විකුණන ඒවා නෙමේ. මගේ ගෙදර ලස්සනට හදාගෙන තියෙන ඒවා. මෙන්න මේ වර්ගයේ මේකේ ලා දම් පාට නැත්නම් පින්ක් කලර් වගේ මලක් තමයි එන්නේ. මෙන්න මෙයාගේ පැලත්. මෙන්න මෙයාගේ පැලත් දෙන්න දාලා තියෙනවා. පැල තුනේ පැකේජ් එක. ඇදලා තියෙන විදිහ එයාගේ තර විදිහම තමයි මේ කොළ කොම හැලිලා තමයි මල් දෙන්නේ. මල් දෙන කාලේට සම්පූර්ණ මේ නටු වෙනවා. නටු වෙලා දිගටම මෙන්න මේ විදිහට මේ කොළ සම්පූර්ණ හැලෙනවා. හැලලා අන්තිමට මේ වගේ මේ පැල ගලවලා හදලා තියෙන්නේ. මේ වගේ පැල එනවා. මේ මල් දුන්න හැම ස්ථානයක් ගානෙම පැල ඔයාලට බෝ කරගන්න පුළුවන්. ඉතින් අනිත් වර්ග වගේ නෙමෙයි ඕකිඩ් වර්ග, දේශීය ඕකිඩ් වර්ග හරි ලේසියි ඔයාලට බෝ කරගන්න හදන්න. මේ පරවි ඕකිඩ් එක. මේකේ සුවඳ සුදු පාට මලක් තමයි පිපෙන්නේ. මේ දවස්වල මල් නැහැ ඔයාලට මල් පෙන්නන්න. නැත්නම් මම මල් පෙන්නනවා. මේ විදිහට තමයි ඉතින් මම ඕකිඩ් හදලා තියෙන්නේ. මේ මල් හැලින කාලේ. මල් හැලිලා ගිහින්. අන්නේ වර්ග 3න් තමයි ඉතින් අර පැකේජ් එකට විදිහට අපිට දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට ආයෙමත් මම කියනවා මේ පැල පොඩි සයිස් පැල. එහෙම පොඩි සයිස් පැල ඔයාලා නර්සරි එකක කවුරු හරි නම් ඔයාලට හදලා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ගන්න. මොකද නැත්තම් හදාගන්න බැරි වෙයි කියලා මට බයයි. එහෙම වුණොත් මේ පවුනේ ඔයාලා පැල අරන් හදාගන්න බැරි වුණොත් ඒ හින්දා මේ සයිස් එකේ පැල මුල් තියෙන පැල වුණාට ඔයාලට සමහරුන්ට අර මීඩියම් සයිස් පැකේජ් වල දෙන සයිස් පවා හදාගන්න අමාරු වෙයි. මේව නම් ගන්න එපා. ඔයාලට හදන්න අමාරුයි මේ සයිස් එක. ඉතින් මේවා හදලා තියෙන ඕකිඩ් හදලා තියෙන ඒ සම්බන්ධ එක්ස්පර්ට් කට්ටිය දැනුම තියෙන අයට වර්ග හොයාගන්න. ඒ කියන්නේ දම්පාට ඕකිඩ් එක එහෙම ටිකක් දුර්ලභයි නේ. වගේ හොයාගන්න මේ බැරි කෙනෙක්ට එහෙම ගන්න නැත්නම් අපරාධනේ. එහෙම කෙනෙක් ගන්න අනිත් අයට වෙනද වගේම
මල්ලෙන්ඩ ආසන්න මීඩියම් සයිස් පැල ඒවා තියෙනවා පැකේජ් වලට දෙන. ඉතින් මේ සයිස් එක මම රෙකමන්ඩ් කරන සයිස් එකක් නෙමෙයි. උනාට මම අද මේ ඕඩර් එකකට ලෑස්ති කරපු හින්දා ඔයාලට මේ මිස්ටර් ඕකේ හින්දා තමයි ලෑස්ති කළේ. ඒ වගේ තවත් ඕකේ අය ඉන්න පුළුවන් බජට් එක ගොඩාක් යට කරන්න බැරුව මේ චූටි ගානකින් හදන්න බලාගෙන. ඉතින් ඒම කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියලා තමයි ඉතින් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කළේ. මොකද සමහර වර්ග මටත් පිටින් ගෙනල්ලා දෙද්දි ගොඩාක් අඩුවෙන් එහෙම දෙන්නත් බෑ. ඉතින් ඒකත් එක්ක මේ මම හදපු පැල ටිකක් හින්දා තමයි බැලුවේ. ඔයාලා ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ සයිස් මට හදාගන්න පුළුවන් ඕකේ කියලා හිතන පැල ටික ආවට පස්සේ ආපහු බනින්නේ නැතුව මට ඒකත් කිව්වේ මේ මම මේ සයිස් පොඩි කියලාම දෙන හින්දා මේ ඉතින් ඒ සයිස් බලලා ඒ සයිස් ඕකේ නම් විතරක් ඔයාලා මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. වෙනදා මිලට වඩා ගොඩක් අඩු මිලට පැල 3 ගන්නවා නම් පැල 3 පැකේජ් එක විදිහට දෙන්න. ඉතින් වෙනද සයිස් පැල ඒ කියන්නේ වෙනද සාමාන්‍ය මීඩියම් සයිස් මල්ලෙන්ඩ ආසන්න පඳුරු ඒවා කලින් විදිහටම ඒ මිල ගණන් යටතේම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විතරක් නෙමෙයි මයි ගාව මේ ඕකිඩ් වර්ග 3 විතරක් නෙමෙයි තව ඕකිඩ් වර්ග ගොඩක් තියෙනවා. අයිරිෂ් වර්ග එහෙම නාරි ලතා එකේ බ්‍රවුන් කලර් එකේ ලොකු සයිස් පැල තියෙනවා. ඉතින් ඒව ගැන දැනගන්න කැමති අයත් නාරි ලතා එකේ සුදු පැල නම් ඉවරයි. බ්‍රවුන් කලර් එකේ පැල තව 2-3ක් තියෙනවා. ලොකුම සයිස් පැල. ඒව ගැන දැනගන්න කැමති යාළුවෝ ඒකත් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම සයිස් එකයි ඒ විස්තර ටික එවන්නම්. ඉතින් සාමාන්‍යයෙන් වෙනදා මිලට වඩා රුපියල් 500ක් වගේ අඩුවෙන් තමයි මේ වර්ග 3ම ගන්න කෙනෙක්ට පැකේජ් එකක් විදිහට දෙන්න හිතාගෙන දාලා තියෙන්නේ. හැබැයි ඉතින් 3ම ගන්න ඕන. වර්ග 3න් පොඩි පැල හදන්න කැමති අයට පැල 3ක් තමයි මේ පැකේජ් එකට තියෙන්නේ. ඉතින් මේ යවන සෙට් එකක් තමයි මේ පෙන්නන්නේ. ඔයාලට දෙන්නෙත් මේ වගේම සයිස් එකෙන් තමයි. ඉතින් මේ පැල ආහම ඔයාලා මේ රිජු ෆෝම් කෑල්ල ගලවන්න එපා. රිජු ෆෝම් කෑල්ලට මුල් ඇදගෙන තමයි සකස් වෙන්නේ. ඒ රිජු ෆෝම් කෑල්ලත් එක්කම ඔයාලගේ මීඩියා එකේ පැල කරන්න ඕනේ. එහෙනම් ඉතින් ඕනියයි කියන්නේ බුත්සන්නයි.